හලෝ යාළුවනේ. අපි අද ඉන්නේ කතරගම. ඉතින් අපි කතරගම වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට අද ගෙනත් තියෙන්නේ. අපි කතරගම යන්නේ පයින්. ඉතින් වීඩියෝ එක දිගටම සෙට් වෙලා ඉන්න. මොන දේ කරන්නත් ඉතින් කලින් ඕනේ අපි උදේම මස්සිනා රෙස්ටුරන්ට් එකට ගියා. මේ තන ගොඩක් අය දන්නවා ඇති. කෑම නම් ආරහයි. උදේට කන්නේ දියාප පිටතර තියෙනවා පොල් සම්බල් තියෙනවා පරිප්පු තියෙනවා සම්දුවනේ මේ කට්ටිය නම් කනවා තාම අපි නම් කාලි වරේ අනිත් කට්ටිය A few moments later ඉතින් යාළුවනේ අපි කතරගම මැනික්කගේ ඉන්නේ Siano? Mana manik juga. හලෝ ඔයගොල්ලෝ දන්නවද මේ කවුද ඉන්නේ කියලා? මේ තමයි වාසනා ඇතා. ඊළඟට අපි ගියේ මල් තෙල් බඩු ගන්න. ඉතින් අපි මල් ගත්තා. පොල් තෙල් හදන්න පුරුද්දවද? ගන්න මෙතේ. මෙතන මල් නම් මාළම රාවයි 100ට 4ක් හම්බුණා. වෙන තැන් වල කොහොමද දන්නේ නැනේ. අපි මල් ගන්න ආවා. ඉස්සරහට මම කතා කරන්න හිතන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක මම කියනවට වඩා බලලා තේරුම් ගන්න එක ගොඩක් වටිනවා. ඉතින් දිගටම බලන් ඉන්න. ඉතින් ඉන් පස්සේ ඒ පෙරහැරෙන් පස්සේ ඒ ගම්ගාම්භීරව නිමාවන පෙරහැරෙන් පස්සේ දේව භක්තකීන්ගේ ඉමහත් සැලකිල්ලට භාජනය වූ සිරිත් විද කතරගම සෙනග වැඩි පෙරහැර දවසේ යාළුවනේ අපි ඉතින් කිරිවෙලට යන්න හදන්නේ දැන්. Kamu hati mana? Tapi tekan pahan batu belum lagi hilang. Pahan batu belum. මේ තියෙන අෂ්ටබාල බෝධිය. අනුගුරු කොත් වල දාන්න එන්න. කොතනේ? මේ මෙතන.
කතරගම ඉතින් මේ අස්සන ගමන් යන්නේ මේ හරිය. අපේ vlog එක මෙතනින් එහෙම තමයි ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාලා subscribe කරන්න යන්න. Bye bye.